ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ෆයිල් එක නේද? හා. මෙන්න දැන් තක්කිනි අපේ මේ ප්ලාස්ටික් Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඕගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මං ගෙනාවේ අපේ යුනිවර්සිටි එකේ ලැබ් එකේ දවසක් අපි ගත කරන්නේ කොහොමද කියලා ඕගොල්ලන්ට පෙන්නන්න. ඉතින් ලැබ් එකේ අපි ප්‍රැක්ටිකල්ස් කරනකොට උදේ ගෲප් එකයි හවස ගෲප් එකයි කියලා ගෲප්ස් දෙකක් තියෙනවා. ඉතින් අපි උදේ ගෲප් එකේ හිටියත් හවස ගෲප් එකේ හිටියත් අනිවාර්යයෙන්ම උදේ 9ට තියෙන ලැප්ටොප් එකට යන්නම වෙනවා. ඉතින් ලැප්ටොප් එකට යන්නත් ලැබ් කෝට් දාගෙන කොණ්ඩේ හොඳට බැඳගෙන ෂූස් දාගෙන තමයි ලැබ් එක ඇතුළට යන්න ඕන. ඉතින් ලැප්ටොප් එකට යන එක නම් මම වීඩියෝ කරේ නැහැ. මේ හවස සෙෂන් එකට මම ලැබ් එකට ගිහිල්ලා කරපු දේවල් තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාවේ. ඉතින් ලැබ් එක ඇතුළට යන කලින් ලැබ් කෝට් දාගෙන කොණ්ඩේ හදාගෙන මෙන්න මෙහෙම රෙඩි වෙලා ලැබ් එක ඇතුළට යනවා. ඉතින් ලැප්ටොප් එකේදී අපිට කියලා දෙනවා ප්‍රැක්ටිකල් එකේදී වෙන්නේ මොනවද? ප්‍රැක්ටිකල් එක අපි කොහොමද කරන්න ඕන? මේ වගේ තියරිස් තමයි අපිට කියලා දෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි ඒවා නෝට් ඩවුන් කරගන්න ඕන මොකද අපි ලැබ් රිපෝට්ස් ලියන්න ඕනනේ. ඉතින් ආසාවෙන් ප්‍රැක්ටිකල් කරාට ලැබ් රිපෝට් ලියන්න ගියාට පස්සේ තමයි එපා වෙන්නේ. ඉතින් අපි ප්‍රැක්ටිකල් එක පටන් ගන්න කලින් ඔක්කොටම කලින් අපි අපිට ඕන උපකරණ අවශ්‍ය ද්‍රව්‍ය ටික තෝරලා ගන්න ඕනේ. ඉතින් එදා අපි කර ප්‍රැක්ටිකල් එක තමයි ෆේස් මාස්ක් එකක් හදන එක. ඉතින් මේ ප්‍රැක්ටිකල් එක නම් මාර ඉන්ට්‍රෙස්ටිං. මං හරි මාස ෆීල්ඩ් එකක් තමයි කොස්මෙටික් ෆීල්ඩ් එක. ඒක නිසා මං ආසාවෙන් මේක කරන්න එදා ගියා. ඉතින් මුලින්ම අපි අමුද්‍රව්‍ය කිරාගත්ත. එතකොට මේකෙදි මුලින්ම ගත්තේ ටර්මරිකුයි ඊළඟට ඇල්ජිනේට්ුයි. ඊට පස්සේ ඇල්ජිනේට් ඩිස්ටිල් වෝටර් වල ඩිසෝල්ව් කරගත්තා. ඊට පස්සේ ටර්මරික් එතනෝල් වල දාලා එක්ස්ට්‍රැක්ට් එකක් ගත්තා. ඉතින් ඇල්ජිනේට් වතුර වල හොඳට ඩිසෝල්ව් කරගන්න ඕන නිසා මැග්නටික් ස්ටාර් එක දාලා මේ විදියට අපිට ටික වෙලාවක් තියන්න වුණා. ටික වෙලාවක් කියන්නේ පැයක් වගේ තියන්න වුණා. ඉතින් ඒ අතරේ අපි අර ටර්මරික් ටිකත් මේ විදියට ෆිල්ටර් පේපර් වලින් ෆිල්ටර් කරගත්තා. ඉතින් ඒ විදියට ගත්ත එක්ස්ට්‍රැක්ට් එක අපි අර ස්ටයර් වෙවී තිබ්බ මික්ස්චර් ඇල්ජිනේට් මික්ස්චර් එකට එකතු කරගත්තා. ඉතින් මේ විදියට ෆේස් මාස්ක් හැදෙලා තියලා අපි ඊළඟට ගියා අපේ ඊළඟ ප්‍රැක්ටිකල් එක කරා. මේ ප්‍රැක්ටිකල් එකේ අපි කරේ බ්ලඩ් ස්මෙයා එකක් ලේෂ්මන් ස්ටේන් එක දාලා මයික්‍රොස්කෝප් එකෙන් පරීක්ෂා කරන එක. ඉතින් මේ වගේ ෆිංගර් පංචර්ස් යොදාගෙන අපේ ඇඟිල්ලේ පොඩි සිදුරක් හදලා බ්ලඩ් අරගෙන තමයි මේ ප්‍රැක්ටිකල් එක කරේ. ඉතින් මේ ප්‍රැක්ටිකල් එකට රුධිරය පරිත්‍යාග කරලා අපිට ප්‍රැක්ටිකල් එක කරන්න අවස්ථාව ලබා දුන් උමේජා සහෝදරියටත් සවනදි සහෝදරියටත් බොහොම ස්තුතියි කියලා මේ වෙලාව මතක් කරනවා. ඉතින් මේ විදිහට ෆිංගර් පංච් එක ඕපන් කරලා ඒක අපේ ඇඟිල්ලේ පොඩි සිදුරක් හදලා ලේ බින්දුවක් තමයි ගන්න ඕන. ඉතින් එහෙම ගන්න බ්ලඩ් සෑම්පල් එක අපි අපේ හොඳට ක්ලීන් කරගත්ත ග්ලාස් ස්ලයිඩ් එකේ තියලා ඊට පස්සේ තවත් ග්ලාස් සයිඩ් එකක් මේ විදියට ආංශක 45ක් වගේ තියලා තුනි ස්මය එකක් හැදෙන විදියට මේ විදියට ගෙනියන්න ඕන. මේ තියෙන්නේ අපි දෙවැනියට හදාගත්තු සාම්පල් එක. ඒ වගේම තමයි මෙතෙන්දී අපිට මතක් කරා කොයිම වෙලාවකවත් එක්කෙනෙක්ගේ ඇඟිල්ලක් පංච් කරන්න භාවිතා කරපු ෆිංගර් පංච් එකක් අනිත් කෙනාගේ ඇඟිල්ල පංච් කරන්න භාවිතා කරන්න හොඳ නෑ. ඒකෙන් එක ලෙඩ රෝග බෝ වෙන්න හැකියාවක් තියෙන නිසා. ඊට පස්සේ මේ ස්ලයිඩ් එක උඩට අපි හදාගත්තු ස්මෙයා එක උඩට ලේෂ්මන් ස්ටේන් එක දැම්මා. එහෙම දාලා විනාඩි කිහිපයක් තිව්වා.
ඉතින් ඒ ප්‍රැක්ටිකල් එකේ යන ගමන් අපේ හයිඩ්‍රොජෙල් ෆේස් මාස්ක් එක හදන හැටිත් මෙන්න මෙහෙම බැලුවා. ඊට පස්සේ ලේෂ්මන් ස්ටේන් එක විනාඩි 2ක් තියලා ආයිමත් ඩිස්ටිල් වෝටර් වලින් අපේ ස්ලයිඩ් එක වොෂ් කරගත්තේ මෙන්න මෙහෙම. හැබැයි මේක කරන කොයිම වෙලාවකවත් අපේ සාම්පල් එක දිය වෙලා යන්න ඉඩ තියන්න බෑ. ඉතින් ඩිස්ටිල් වෝටර් දාලා විනාඩි 10ක් තියලා ආයිමත් ඩිස්ටිල් වෝටර් දාලා විනාඩි 2ක් තියලා ඒ ඩිස්ටිල් වෝටර් ටික එයා ඩ්‍රයි වෙන්න තියලා අපි ස්පෙසිමන් එක මෙන්න මේ විදියට අන්වීක්ෂින් පරීක්ෂා කරලා බලුවා. මේ අනිත් ලෙන්ස් එක මාරු කරන්න. මේ ඉන්නේ අපේ මාර්කේ ස්පෙසිමන් එක පරීක්ෂා කරනවා. වීඩියෝ කරන්නේ ගාය. හරිම ගායක්. මේ මැදින් පොඩි ඇඩ් එකක්. ඉතින් ඔන්න දැන් තමයි මම ස්පෙසිමන් එක පරීක්ෂා කරන වෙලාව. Lupa. Hai. ඉතින් මේ ඉන්නේ පොලි මේ ස්පෙසිමන් එක චෙක් කරන්න ඉන කට්ටිය. මේ විදිහට තමයි අපේ බ්ලඩ් සෑම්පල් එක මයික්‍රොස්කෝප් එකෙන් පෙන්වන්නේ. අපේ මේ ප්‍රැක්ටිකල් එකේ කරන්න ඕන දේවල් බලන ගමන් ඉන්නේ මහා මොලකරු වැඩේට බැස්සා. මේ ඉතින් මම වැඩ කරනවා කියලා පෙන්වන්න ගත්ත වීඩියෝ එකක්. දැන් නම් ෆේස් මාස්ක් එකේ මික්ස්චර් එක නම් හරි වගේ. ඊට පස්සේ අපි ඒක මැග්නටික් ස්ටයිරින් එකෙන් අරගෙන ඒක සොලිඩිෆයි වෙන්න මෙන්න මේ විදිහට පෙට්‍රි ඩිෂ් එකකට දැම්මා. ඉතින් ලැබ් එකේ වැඩ ඔක්කොම ඉවර කළා. දැන් තමයි ඔක්කොම උපකරණ හොදලා බෙන්ච් ක්ලීන් කරන වෙලාව. ඉතින් මේ තමයි ලැබ් එකේ ඉඳන් එළිය බැලුවට පස්සේ අපේ ෆැකල්ටි එක පේන විදිය. ඒක නම් හරිම ලස්සන view එකක්. අර කිය රත්ති විකුවම කියන එක ඇඩ් එක මොකද මතක නෑ. නුවණක් ආයෙත් මැදින් පොඩි ඇඩ් එකක්. රත්ති. මේක මුදල් ගෙවා ප්‍රචාරය කර දැන්වීමක් නෙවෙයි. ඉතින් මේ තමයි අපි හදපු සාම්පල්ස් ඔක්කොම ෆේස් මාස්ක් වල. ඉතින් ඒව හොඳටම ඩ්‍රයි වෙනකන් ඊළඟ දවසේ උදේ වෙනකන් ඉන්න වුණා. ඊළඟ දවසේ උදේ මාස්ක් එක පෙට්‍රි ඩිෂ් එකෙන් ගලව ගන්න පුළුවන් වුණා. මේ තමයි වතුර දැම්මට පස්සේ මාස්ක් එක. ඒතකොට මාස්ක් එක ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වතුර දැම්මට පස්සේ. ඉතින් ස්වෙලින් ඉන්ඩෙක්ස් එක හොයන්න අපි වෙට් වෙයිට් එකයි ඩ්‍රයි වෙයිට් එකයි මැන්න මාස්ක් එකේ. ඉතින් ප්‍රැක්ටිකල් එක නම් ඉවරයි. දැන් ඉතින් ලැබ් රිපෝට් එක ලියන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් ඉතින් අලුත් vlog එකකින් හම්බෙමු. බයි බයි.